එන්න අදත් කතාවක් අහන්න. නිසල අඳුරු පොළව යට බීජ සිය ගණනක් බියෙන් සැකයෙන් තොරව නිදාගෙන සිටියා. පිටත ලෝකයේ ඇති අවදානම් ගැන කොච්චර කටකතා පැවතුනත් ඔවුන් තෝරගෙන තිබුණේ මේ සුව පහසු හුදෙකලාවම තමයි. ඔවුන්ට දවසක් ඇතිවුණු මහා වැස්සක් නිසා වැසිබිඳු ලැබෙන්න පටන් ගත්තා. ඒ අතර සිටි එක් බීජයකට හදිසියේම යම්කිසි පීඩනයක් දැනුණා. එය ඉරණම විය හැකි. නැහැකි අය වෙවුලන්නට වුණා. නොවැළැක්විය හැකි වෙනසකට එරෙහිව සටන් කරන්නට බීජය උත්සාහ කළා. වේදනාවෙන් සහ බලාපොරොත්තු සහගතව එක් මුලක් පහළට විහිදුණා. ඊළඟට එක් රිකිල්ලක්. පීඩනය වැඩි වන විට බීජයට තව දුරටත් කවචය රඳවා ගන්නට බැරි වුණා. අවසානයේදී බීජ කවචය කඩා වැටි රිකිල්ල නිදහස් වුණා. එය පස යට තිබූ අඳුර දෙස එක මොහොතකට හැරී බැලූ නමුත් ආලෝකයේ කැඳවීම ඊටත් වරබල වුණා. රිකිල්ල සංවිධානය වූ පස් හරහා බලෙන් ඉහළට තල්ලු වීමට පටන් ගත්තා. එය ජීවිතය වෙනුවෙන් කරන බියකරු වේදනාකාරී සටනක්. ගැඹුරු විශ්වාසයකින් රිකිල්ල පස් මතු පිටින් පිටතට පැමිණියා. අහස සිතාගත නොහැකි තරම් නිදහස් හා සුන්දර දර්ශනයක්. සෑම දිනකම අලුත් සිදුවීමක් සිද්ධ වුණා. කුඩා පත්‍ර තව තවත් විහිදී ගියා. එහි පත්‍ර පුළුල්ව විහිදුවමින් බීජය අවට ඇති අනෙකුත් පැලවලට වඩා උසින් හා ශක්තිමත්ව වර්ධනය වුණා. වැස්ස, සුළඟ, සමනලුන් ලෝකයේ සියලුම අත්දැකීම් එයා සතුටින් විඳගත්තා. සෑම අත්දැකීමකින්ම එයා ශක්තිමත් වුණා. අවසානයේදී ශක්තිමත් කඳක මුදුනේ එහි සැබෑ ඉරණම වූ මල් පොහොට්ටුව තවත් පියවරකට සූදානම් වුණා. ශාකය උද්‍යෝගයෙන් වෙවුලද්දී පොහොට්ටුව පුපුරා ගියා. අන්න බලන්න, ලස්සන මලක් ලෝකය ඉදිරියට ආවා. අවසානයේ බීජයට එහි සැබෑ ස්වරූපයට පැමිණීමට පුළුවන් වුණා. දැන් බීජ ලස්සන මල් ගහක් වෙලා මල පහළ තිබූ කැඩුණු කවචය දෙස බැලුවේ සංසුන් සිනහවකින් යුක්තව. ඔබ කවචයක් තුළ ආරක්ෂිතයි කියා සිතන විට ඔබ සිතන්නේ ඔබට අනාගතයේ ජීවත් විය නොහැකි අවදානමක් ගැන පමණයි. නමුත් සැබෑ ජීවිතය සොයාගත හැක්කේ කවචය බිඳ දමා ඔබ කවුදැයි ලෝකයට පෙන්වීමට නිර්භීත වන විටයි. ඔබේ සැබෑ අරමුණ සොයා ගැනීමට ඔබ මුලින්ම ඔබවම බිඳ දමා නැගිටිය යුතුය යන්න බීජයේ රහසයි.